අකුරු වල ඉඳන්ම මොකද 6 පන්තියේදී අපි අකුරු ටික කරලා තමයි ඊළඟට පාඩම් වලට ගියේ. ඒ පාඩම් වලත් එක දෙක පාඩම් වල තිබුණා සොර අකුරු, ව්‍යංජන අකුරු හඳුන්වලා තිබුණා. ඊළඟට මිශ්‍ර අකුරු වගුවක් තිබුණා. ඒ වගේ පොතේ තිබුණ අකුරු. හැබැයි අපි පොතේ පළවෙනි පාඩමට යන්නත් කලින් අකුරු ටික හොඳටම කරලා ලියලා හුරු වෙලා තමයි පාඩම් පටන් ගත්තේ. කොහොම වුණත් ඔන්න දෙමළ හෝඩියේ තිබෙන සොර අක්ෂර තමයි මේ ලියන්න හදන්නේ. සොර අකුරු පුතේ 12යි. ඔයාට ඕනේ නම් මෙතනින් දෙමළ හෝඩියේ තිබෙන ස්වරාක්ෂර කියන තැන ප්‍රාණාක්ෂර කියන්නේ ස්වරාක්ෂර 12යි කියලා ඕනනම් ලියා ගන්න පුළුවන්. අහන්න පුළුවන් ප්‍රශ්නයක් දෙමළ හෝඩියේ තියෙන ස්වරාකුරු ගණන කීයද කියලා. හරි අපි ස්වරාකුරු ටික ලියමු. අයන්න ලස්සනට ලියන්න ඕනේ අකුරු ලස්සනට ටිකක් ලොකුවට මේ නිබන්ධනයේ ලස්සනට තියාගන්න ඕනේ ඔයා විභාගෙට පාඩම් කරන්න ඊළඟට මේ නිබන්ධනයේ හින්දා. හරිද? එහෙනම් ආයන්න වගේම ලියලා ඊළඟට ආයන්න ලිව්වේ අපි මෙහෙම. මෙතන ආයන්නේදී පොඩි බෝලයක් අවසානයේට දැම්මත් කමන්නේ නැතත් කමන්නේ. වැරදි නෑ. මේ වගේ පොඩි බෝලයක් තිබ්බත් කමන්නේ නැතුව නිකම්ම මේ රවුම නැතුව ලිව්වත් කමන්නේ. ඊළඟට යන්න උයන්න මේ ඔක්කොම ස්වර අකුරු තමයි අපි මේ ලියන්නේ. ඊළඟට යන්න එයන්න යන්න අයි අකුරත් ගාවන්නේ නැතුව ලස්සන්ට ලියන්න මේ අකුරු ලියන විදි අපි කතා කරා එකක් ගානේ කඩිරි උඩ ලියලා නේද? ඒ හින්දා ඔයා දැන් අකුරු ලස්සන්ට ලියන්න ඕනේ. ඊළඟට ඔයන්න ඕයන්නේ අගින් පොඩ්ඩක් රවුම් කරනවා. ඊළඟට ඔයන්න සහ ගයනු කිත්ත. හරි ඔන්න ලියා ගන්න බලන්න. ස්වර අකුරු 12ක් තියෙනවා දෙමළ හෝඩියේ. ඒ ස්වර අකුරු ටික තමයි මේ ලියලා තියෙන්නේ.